Hello boys and girls. ඉතින් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් WhatsApp කියලා පටන් ගමු. වීඩියෝ එකක් දාන්න හිතුවා මම. වන්දලා පටන් ගන්න අය. අද වීඩියෝ එකෙන් ගෙනාවේ Blues Track custom HUD එකට කොහොමද keyboard එකනේ mouse එකනේ කැලේ දාගන්න කියලා අපි යමු එහෙනම් බලන්න. Let's go. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ settings වලට. මේ විදිහට settings වලට මුලින්ම යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා custom HUD කියලා. ඒක උඩ පොඩ්ඩක් ක්ලික් කරන්න එකපාරක්. ඉතින් මේ වගේ එකක් තමයි ඔයගලන්ට පේන්නේ. මම හදලා තියෙන විදිය මෙන්න මේ විදිය. ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇති කොහොමද මේ විදිහට ගහන්නේ කියලා. ඒකට කරන් තියෙන මේ මෙතන උඩ අවිනේ තියෙනවා open sidebar කියලා. ඒක ඔබලා යට තියෙනවා game controls. මෙතන keyboard එකක් ගන්න ඒක උඩ එකවරක් ක්ලික් කරන්න. මේ තියෙන මම දාලා තියෙන settings ඔයගලන්ට පේනවා ඇති. caps lock fire button ඒවා තියෙනවා. මෙතන තියෙනවා mouse sensitivity reading smart සහ standard කියලා තෝරන්න. ඒකේ standard කියලා දෙන්න. මේක දීලා control editor වලට යන්න. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඕගොල්ලන්ට ඕනේ විදිහට මේක හදාගත්තා කියලා අපි බලමු හදාගෙන යන්න ඇති. මම මේ ටික අයින් කරගන්න නැත්නම් ඔයගලන්ට දැනෙන්නේ නැහැ. ඒ බොස් ඉතින් ඔයගලන්ට පේන විදිහට මම ක්ලියර් කරා. දැන් තියන්නේ මේක හදාගන්න. ඔයගලන්ට මුලින්ම මෙතන තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේ මෙන්න මේ වගේ එකක්. ඒක තියාගන්න ආවේ මෙන්න මේ right fire button එකට. ඒක මුලින්ම තියාගන්න. ඊට පස්සේ scope එක ලේසි වෙන විදිහට ඒක තියාගෙන right click කියන එක හොයාගන්න. වම් දකුණු පැත්තේ මැද ඇඟිල්ල තියෙන එක ඔයක හොයාගන්න. ඒක මේකට දාගන්න. ඊට පස්සේ උඩ පයින් එකට ස්පේස් එක තියාගන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ මේකේ මෙහෙමයි කරන් තියෙන්නේ. මෙන්න මෙහෙම ක්ලික් කරා මොකක් හරි අකුරක් හරි අංකයක් හරි දැම්මා. ඊට පස්සේ ගන් ස්විච් එකට අම්මකට 1 2 3 එතෙන්ට R කියලා දාගන්නවා. ඊට පස්සේ නැමෙන එකට C දාගන්නවා. බුදියන එකට CTRL එක දාගන්නවා. මේ ටිකට ඔයගොල්ලන්ට ඕන එකක් දාගත්ත හැකි. මෙන්න මේකට මෙන්න දුවන එකට වාට දාගන්න පුළුවන් shift එක. මේක නෙමෙයි දැන් මේ ඇවිදින්න යන්නේ ඒකට දාගන්න D pad කියලා මෙතන තියෙනවා. ඒක මෙන්න එහෙවර මෙන්න මෙතෙන් දාගන්නවා. ඒකෙන් තමයි දුවන්නේ. ඔයගොල්ලන්ට ඕනේ විදිහකට ඒක හදාගත්ත හැකි. එහෙම තමයි මේ settings ටික හදාගන්නේ. ඇත්තටම මේකේ තියෙන මොකුත් නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.